මම නන්දසිරි වනිගසිංහ මම වෘත්තියෙන් උපාධිධාරී ගුරුවරයෙක් දැන් විශ්‍රාමයි. මම ස්වේච්ඡා සංවිධාන වල වැඩ කරන්න ගත්තේ බොහොම කලක සිට. මේ ස්වේච්ඡා සංවිධාන අතර කීපයක් කියනවා නම් හම්බන්තොට දිස්ත්‍රික්ක ආබාධ සහිත තැනැත්තන්ගේ දිස්ත්‍රික් සංවිධානයේ සභාපති, ඒ වගේම ශ්‍රී ලංකා දෘශ්‍යාබාධ ජනතා සම්මේලනයේ හම්බන්තොට දිස්ත්‍රික් සභාපති, ඒ වගේම හඬඩිඩ ප්‍රියපති තංගල් පාදී සභාවේ සභාපති, අප්‍රියපති ව්‍යාපෘතියේ සභාපති, ඒ වගේම එක්සත් සුබසාධක සංගමේ සභාපති, මේ සියල්ලටම අපිට ස්වේච්ඡාවෙන් මෙහෙවර කරන්න ගුරුව ලබා දුන්නේ නවජීවන ආයතනය. නවජීවන ආයතනය කියලා ගත්තම බොහොම පුළුල් සංවිධානයක්. ශ්‍රී ලංකාවේ තියෙන සංවිධාන අතර ආබාධිත අය ප්‍රජාව වෙනුවෙන් කටයුතු කරන ක්‍රියා කරන ප්‍රබලම සංවිධානය හැටියට නවජීවන ආයතනය හඳුන්වන්න පුළුවන් නිර්භයව. නවජීවන ආයතනය කරන මෙහෙවර අතරින් අපි සමග එකතු වෙලා කටයුතු කරන නිසා අපි දන්නවා මේ මෙහෙවර අතර ආබාධිත ප්‍රජාවගේ ආධ්‍යාත්මික, ඒ වගේම සමාජික, ආර්ථික වශයෙන් නගා සිටවන්නට, ඒ අය නගා සිටවන්නට ක්‍රියා කරන, ඒ වගේම ආබාධිත ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියා කරනවා. මේ සියල්ලටම අමතරව සෞඛ්‍යමය වශයෙන් ආබාධිත අයගේ සෞඛ්‍ය තත්ත්වය නංවන්න ක්‍රියා කරනවා. ඒ අතර එකක් තමයි රිසර්ව් තෙරපි. රිසර්ව් තෙරපි කරනවා බොහොම අනර්ග ලෙස. මමත් රිසර්ව් තෙරපි කරන්නාව දැන් මාස කිහිපයක සිට රෝහල් වල, පෞද්ගලික රෝහල් වලත් රජයේ රෝහල් වලත් ප්‍රතිකාර කරගන්න ගියා. හරි ගියේ නෑ. නවජීවන ආයතනයෙන් ඊට පස්සේ ප්‍රතිකාර ගත්තා. දැනටම අත මෙහෙම කරගෙන ආපු මම දැන් අත මෙහෙම මේ විදිහට ගෙනියන්න පුළුවන්. අපේ ස්වේච්ඡා සංවිධාන වල ඉන්න අයටත් අනාබාධිත අයටත් මම කියන්නේ මේ නවජීවන ආයතනය වගේ ආයතන තවත් නැහැ ලංකාවේ ඇත්තෙන්ම මේ රිසර්ව් තෙරපි සම්බන්ධව. අපි මේ රිසර්ව් තෙරපි කරන්න කියලා එයාගෙනුත් ඉල්ලා සිටිනවා. ඉතාම පහසුවෙන්. මම හිතන්නේ ඒ තරම් මුදල අපෙන් අය වෙන්නේ නැහැ. මේක බොහොම ස්වේච්ඡා සේවයක් හැටියට යන්නේ. ලොකු වශයෙන් මුදල් ගසා ගන්න වැඩපිළිවෙලක් නෙවෙයි. අපට ඇත්තටම සේවය කරනම ආයතනයක් හැටියට නවජීවනයේ හඳුන්වන්න පුළුවන්. ඒ ප්‍රධාන අංගයක් හැටියට රිසර්ව් තෙරපි හඳුන්වන්න පුළුවන්. අනිත් එක ඔබ සියලු දෙනාම දන්නවා මේ නවජීවන ආයතනයේ පාසල් දරුවන් වෙනුවෙනුත් අනාබාධ අයගේ ආබාධ සහිත දරුවන් වෙනුවෙනුත් ක්‍රියා කරනවා. ඒ වගේම ඒ පවුල් නගා සිටවන්න ක්‍රියා කරනවා. බොහොම මෙහෙවර කරන නවජීවනයේ ක්‍රියාමාර්ග අතර එකක් මේ රිසර්ව් තෙරපි. මම නැවතත් ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා මේ රිසර්ව් තෙරපි කරලා ඔබගේ අත්පා ආදී තියෙන රෝගී තත්ත්වයන්, ආබාධ තත්ත්වයන්, කැඩුම් බිඳුම් මේ සියලු දේට ප්‍රතිකාර ලබා ගන්න කියලා ඔබ සැමට දරුවන් සරණයි. නවජීවනයේ අපේ ජීවිතයක් කරගන්නට පැමිණෙන්නේ කියලා ආරාධනා කරමින් සැමටම මම හිඳින බොහොමත්ම ස්තුතියි.